හෙල්ලෝ ට්‍රැවලර්ස්. ඉතින් ඔන්න ඔයාලා තායිලන්ඩ් යන්න ප්ලෑන් කරන් ඉන්න කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම දිගටම බලන් ඉන්න. මොකද 2025 මේ පළවෙනිදා ඉඳලා තායිලන්ඩ් යන්න ඉන්න ෆොරිනර්ස්ලා අනිවාර්යයෙන්ම කරන්න ඕන දෙයක් ගැන තමයි මම දැන් මේ කියන්න යන්නේ. ඉතින් තායිලන්ඩ් යන්න ඉන්න ඔයාලා මේ පළවෙනිදායි පස්සේ තායිලන්ඩ් වලට යනවනම් ඒ කියන්නේ ගොඩබිමෙන් මුහුදින් හරි ෆ්ලයිට් එකකින් හරි තායිලන්ඩ් වලට ඇතුල් වෙනවා නම් TDAC එහෙමත් නැත්නම් Thailand Digital Arrival Card එක ඔන්ලයින් ෆිල් කරලා සබ්මිට් කරන්න ඕන. ඉතින් ඔයාලා දැන්ටමත් දන්නවා තායිලන්ඩ් වලට ශ්‍රී ලංකන් පාස්පෝර්ට් හෝල්ඩර්ස්ලාට වීසා ඔන් අරයිවල් තියෙන්නේ. ඉතින් සිංගප්පූර් මැලේසියා වලට වගේම දැන් අලුතෙන්ම තායිලන්ඩ් වලටත් මේ process එක ඉම්ප්ලිමන්ට් කරලා තියෙන්නේ. ඉතින් ඉමිග්‍රේෂන් process එක තවත් ස්පීඩ් අප් කරන්න තමයි මෙහෙම ඉම්ප්ලිමන්ට් කරලා තියෙන්නේ. ඉතින් මම මීට කලින් මැලේසියා ඩිජිටල් අරයිවල් කාඩ් එක ගැන විස්තරයක් ඔයාලට අරන් ඇවිල්ලා තියෙනවා. ඉතින් මැලේසියා යන්න ප්ලෑන් කරන් ඉන්න කෙනෙක් ඉන්නවා නම් මම මෙතනින් කාඩ් එක දාන්නම්. ඒකට ගිහිල්ලා බලන්න. ඉතින් එහෙනම් දැන් අපි බලමු මේ TDAC එහෙමත් නැත්නම් Thailand Digital Arrival Card එක ෆිල් කරගන්නේ කොහොමද කියලා. ඉතින් මම මේකට අදාළ ලින්ක් එක description එකේ දාන්නම්. ඉතින් මේකේ වැදගත්ම දේ තමයි ඔයාලා මේක ෆිල් කරන්න ඕන ඩිපාර්චර් ඩේට් එකට කලින් දවස් 3ක් ඇතුළත. මුලින්ම මම මේ description එකේ දාලා තියෙන link එක Google එකේ මේ විදිහට enter කළාම ඔයාලට එන Thailand Digital Arrival Card කියන site එකට යන්න ඕන. ඒකට ගියාම ඔයාලගේ වම් පැත්තෙන් තියෙනවා අලුතෙන් ෆිල් කරන්න ඕන ටැබ් එක. එතකොට දකුණු පැත්තේ තියෙන්නේ ඔයාලා ෆිල් කළාට පස්සේ මොකක් හරි චේන්ජ් එකක් කරන්න අවශ්‍ය නම් යන්න ඕන ටැබ් එක. දැන් අපි බලමු කොහොමද අලුතෙන්ම මේ Thailand Digital Arrival Card එක ෆිල් කරන්න කියන එක. මුලින්ම මේ Arrival Card කියන ටැබ් එක ක්ලික් කරන්න ඕන. මේ process එකේ steps 3ක් තියෙනවා. එක personal information, දෙක trip and accommodation information, තුන health declaration එක. දැන් අපි ඉන්නේ first step එකේ personal information fill කරන page එකේ. මෙතන උඩින්ම ඔයාලගේ personal details passport එකේ තියෙන විදිහට වරද්දන්න නැතුව fill කරගන්න ඕන. ඊට පස්සේ ඔයාගේ nationality එක enter කරගන්න ඕන. ඊට පස්සේ පහළ තියෙන personal information කියන මේ කොටසේ මුලින්ම ඔයාගේ birthday එක පස්සේ දකුණු පැත්තේ ඔයාගේ gender එක. ඒ වගේම අනිවාර්යෙන් ඔයාගේ occupation එකත් මෙතන සඳහන් කරන්න ඕන. මෙතන මේ වීසා නම්බර් එක blank තියන්න. ඒකට ප්‍රශ්නයක් නැහැ. ඊට පස්සේ දැනට ඔයා ඉන්න රට සිලෙක්ට් කරගන්න ඕන. ඊළඟට district එක. ඊට පස්සේ අන්තිමටම phone number එක දීලා මෙන්න මෙතන මේ පහළ තියෙන continue button එක click කරන්න. ඊළඟට අපි යමු second step එකට. මේකේ ඔයාලට මුලින්ම enter කරන්න තියෙන්නේ Thailand වල arrival date එක. ඔයාලට මෙතන මේ drop down එකේදී පේනවා ඇති ඉස්සරහට දවස් 3ක් විතරයි active වෙලා තියෙන්නේ. ඉතින් මේකෙන් date එක select කරලා ඊට පස්සේ ඔයා පිටත් වෙන රට අපි හිතමු ඔයා ලංකාවේ ඉඳලා යන්නේ කියලා. එතකොට මෙතන ශ්‍රී ලංකා කියලා සිලෙක්ට් කරන්න පුළුවන්. ඊට පස්සේ ඔයා travel කරන reason එක දෙන්න. අපි දෙමු මෙතන holiday කියලා. ඊළඟට තියෙන්නේ travel mode එක. ඉතින් අපි ඒක එයා කියලා සිලෙක්ට් කරමු. ඊට පස්සේ තියෙන්නේ transport mode එක. මේක commercial flight කියන එක ක්ලික් කරන්න. ඊළඟට ඔයාලගේ air ticket එකේ flight number එක හරියට දෙන්න.
ඊළඟ කොටස අපි තායිලන්ඩ් වලින් පිටවන විස්තර ටික තමයි දෙන්න තියෙන්නේ. මුලින්ම ඩේට් එක. ඊට පස්සේ උඩ කළා වගේම mode of travel එක select කරන්න ඕන. ඊළඟට ඔයාලගේ departure flight number එක හරියට දෙන්න. මෙතන මේ උඩින්ම තියෙන්නේ ඔයාලා තායිලන්ඩ් වලින් transit එකක් ගන්නවා නම් accommodation details කියන එක skip කරලා accommodation details fill කරන්නේ නැතිව I am a transit passenger කියන එක tick කරලා ඉස්සරහට යන්න පුළුවන්. හැබැයි ඔයාලා තායිලන්ඩ් වලට travel කරන කෙනෙක් නම් මෙතන තියෙන accommodation details ටික හරියට fill කරගන්න ඕන. මුලින්ම type of accommodation ඔයාලා තායිලන්ඩ් වල ඉන්න තැන හොටෙල් එකක්ද හොස්ටල් එකක්ද apartment එකක්ද එහෙමත් නැත්නම් යාළුවෙක්ගේ ගෙදරද කියන එක මෙතනදී select කරගන්න ඕන. ඉතින් අපි මෙතන හොටෙල් කියලා select කරගමු. ඊට පස්සේ හොටෙල් එකේ province එක ඒ දේවල් ටික මෙතන enter කරන්න ඕන. ඉතින් ඔයාලට ඒ details ටික අපි book කරන site එකට ගිහිල්ලා address එක, එතකොට province එක, district එක, ඉතින් ඒ details ටික ඔයාලට එතනින් අරගෙන copy කරලා මෙතෙන්ට paste කරගන්න පුළුවන්. ඉතින් ඔයාලා මෙතන මේ district එක select කරගත්තට පස්සේ postal code එක automatically මෙතෙන්ට fill වෙනවා. ඉතින් ඊට පස්සේ අන්තිමටම hotel එකේ address එක හරියටම මෙතනදී දෙන්න. එතකොට මෙතනදී ඔයාලා මේ hotels කීප එක ඉන්නවා නම් මුලින්ම නතර වෙන hotel එකේ විස්තර ටික දෙන්න. ඊට පස්සේ මෙතන පහළට ගිහිල්ලා continue button එක click කරන්න. ඊට පස්සේ මේ form එකේ අන්තිම part එක තමයි තියෙන්නේ health declaration එක දෙන්න තියෙන්නේ. මෙතනදී ඔයා තායිලන්ඩ් වලට arrival වෙන දවසට කලින් සති දෙකක් පිටිපස්සට හිටිය රට හෝ රටවල් තමයි select කරන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලත් එක්ක තව travelers-ලා යනවා නම් මෙතන මෙන්න මේ add other travelers කියන tab එකෙන් ඊළඟ එක්කෙනාගේ details ටික add කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට ඔයාගේ team එකේ හරි සම්පූර්ණ විස්තර add කරගත්තට පස්සේ මේ preview කියන එක click කරන්න. එතනදී ඔයාලා මේ වෙනකල් enter කරගත්ත හැම detail එකක්ම බලා ගන්න පුළුවන්. ඉතින් form එක submit කරන්න කලින් ඔයාලට ඒ සේරම විස්තර ටික මෙතන බලා ගන්න පුළුවන්. ඉතින් form එක submit කරන්න කලින් මෙතන enter කරලා තියෙන details අනිවාර්යයෙන්ම double check කරගන්න අමතක කරන්න එපා. මොනවා හරි වෙනස්කමක් කරන්න ඕන නම් මෙතන තියෙන edit option එකෙන් ඔයාලට corrections කරගන්න පුළුවන්. ඊට පස්සේ අන්තිමටම මේ digital arrival card එක ඔයාලට ලැබෙන්න ඕන email address එක හරියටම මෙතන type කරගන්න. ඊට පස්සේ පහළ තියෙන මෙයාලගේ terms and condition කියන එක ටික් කළාම මේ විදිහට box එකේ එන terms and conditions ටික කියවලා agreed කියන එක click කරන්න. අන්තිමටම පහළින් තියෙන submit button එක click කරන්න. ඊට පස්සේ approved digital arrival card එක ඔයා කලින් දුන්න email එකට receive වෙනවා. ඉතින් ඒකේ print out එකක් අරගෙන ගිහින් ඒක immigration officer පෙන්වන්න ඕන. ඉතින් ඔන්න ඔය විදිහට තමයි Thailand digital arrival card එක fill කරගන්නේ. ඉතින් මේ වගේ අලුත්ම travel updates ගැන දැනගන්න මගේ channel එක subscribe කරලා bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් මේ ගැන ඔයාලට තවත් දැනගන්න දේවල් මොන හරි තියෙනවා නම් පහලින් comment එකකුත් දාගෙන යන්න. ඉතින් එහෙනම් ගිහිල්ලා එන්න අලුත් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු.